කාලතුවක්කුව තමයි. මේක නිකන් අර ස්නයිපර් එකක් වගේ බා. ස්නයිපර් ගහන්නේ කොහොමද තියලානේ? මේකේ බයිසිකලේ යන ගමන් පදින ගමන් වෙඩි තියෙන ගන්නේ. ෆුඩ් ගන්න. යා රස්සයක පිට යන්නේ ඒවා. අස්ස කරත්තේ. නෑ මචං ඕකේ දාගෙන ඇදගෙන යන සීන් එකක් තියෙනවා. අඩේ 20ක් දීලාවට පාඩු නෑ බා. 20ද 10ද ගත්තේ? 20යි. 30යි 7 ගානක් ගත්තා. 10යි ගානක්. මේ ගෑස් මාස්ක් මචං. ඒ කියන්නේ ඒ කාලෙත් තිබිලා තියෙනවා නේ. ඕ. මේක ඇවිල්ලා ඒගොල්ලන්ගේ පණිවිඩ කොහොමාරු ටෙලිෆෝන් නෙට් එක මැසේජ් පාස් කරනවා. ඔක්කොම දෙවන ලෝක යුද්ධේ කාලේ හිට්ලර්ගේ කාලේ පාවිච්චි කරපු සේරම බඩු. යුද්ධෙදි පාවිච්චි කරපු සේරම දේවල්. ඒකට බුලට් වල තමුල්ලම තියෙනවා. මේකේ නෑ මේකේ කරන්නේ අර යට පෙට්ටියේ බුලට්ස් දාලා මේකට මේ අර මැග් එකට පුරවන්නේ මේකෙන් තමයි. ලෝඩ් කරන්නේ. ලෝඩ් කරන්නේ. මේකෙන් අනිත් බෙහෙත් වල. මේකේ ඉන්ජෙක්ෂන් ගන්න එක. මෙඩිකට් එක කොම්බි. එන මෝටර්. මේ හම්දා මිලවල කට්ටියගේ මෙඩිකල් සෙට් එක මෙඩිකල් පෙට්ටියක් මෙතන තියෙනවා. මෙඩිකිට්. මෙඩිකිට්. යාර රේන්ජ් එකට එන ඒවා. හෙල්මට් කඩාන ගියවා තියෙන්නේ. කිනිස පවා තියෙනවා නේ. තමයි වනේ ඒ කාලේ රේස් කරනවා. අනික දෙවන ලෝක යුද්ධේ කාලේ පොඩි බුලට් කෑලි
කොහොමද? බලන එකක් ඒ කාලේ පාවිච්චි විද්ද කාලේ පාවිච්චි කරපු දුරෙක්සයක්. ඒවා තමයි ඒක මොකද මම? ඒක මචං පොඩි මෝටාර් జాතියක් මේ තියෙන්නේ මේ ආ දාන්නේ ඒකෙන් දාලා ගහන්නේ. මේක අර ඉස්සරහා අසුද්ධ කරන මේක තමයි මේ තියෙන්නේ ඇතුලේ කියන්නේ බටේ බටේ සුද්ධ කරන්නේ. පට්ට වහන්න යන්නේ. ඒ කාලේ වුණ තාක්ෂණය තිබ්බදී දැන් මොන තාක්ෂණයක්ද බං තියෙන්නේ? ඒක කොහොම අන්න. රජ කඩු. රාජ්‍ය කඩු නෙවෙයි යුද්ධ කඩු. ඒ රාජ කඩු වගේ තමයි දැන්. රජ කඩු තමයි ඉතින් රජ කාලේ කරපුවානේ. මේ රජුරුනේ කාලේ හිටියේ. යුද්ධ සේනාව. සම්බන්ධනේ. මේ අලත් අනේකර යුද්ධ කරපු කට්ටියනේ. උදේ වුණ පිස්තෝල් hand grenades ඒ කාලේ චූටිම පිස්ටල් එක චූටිම පිස්ටල් එක. නේද තමයි චූටි මේක. උන්ටමිට මොලවගෙන යන්න පුළුවන්. ඒකනේ. අර පැත්තේ තියෙන්නේ. මෙන්න නකලක් තියෙනවා. මේ මොකද මේ? කැමරා. කැමරා. ඔයාලා channel register කරනවා. ස්ටෝරිස් ඒ කාලේ ඉන්ටර්නෙට් ෆයිට් වල මේ පෙරිච්ච ගෑරුවේ කියන්නේ බ්ලාස්ට් එක. මේ ෆයිට් වල ඒක වෙපන් එක. ඒක තමයි ආකෘතිය. දින බයිට්. ඒ ෆයිට් එකේ ෆෑන් පිටක්. ඒ වල වැටිලා දෙවිලා magazines. Radio. Apa di sini?